ඉතින් යාළුවනේ වල සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම දැන් ඉන්නේ සිංගප්පූර් ශ්‍රී ලංකාරාමයේ විහාරස්ථානයේ ඉන්නේ. අද විශේෂිත දවසක්. ඒ කියන්නේ අද බක්මහුල් ඉල පැවැත්වෙනවා සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයේ තුල. ඉතින් මේ බක්මහුල් ඉල සංවිධානය කරන්නේ ශ්‍රී ලංකාරාමයේ විහාරස්ථාන අනුබද්ධිත ධම්මගවේෂී පදනමයි සිංගප්පූරු සිංහල බෞද්ධ සංගමයයි මේක ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි බලමු චුට්ටක් ගිහිල්ලා අවුරුදු උත්සවේ. අප විහාරස්ථානයේ විහාරපති ස්වාමීන් වහන්සේ ඊට අමතරව ගරුතර මහා සංඝරත්නය විසින් සාම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් වලින් පස්සේ බක්මහුල් පටන් ගත්තා. ඉතින් තරඟ පැවැත්වෙන මෙතන මේ කාර්යාලය පොඩ්ඩක් අපි රවුමක් දාලා බලමු. කට්ටිය ඉන්න සූගාලා ඇවිල්ලා දැන් එහා පැත්තෙන් කනාමුට්ටිය ගහන තරඟේ පටන් අරන් තියෙනවා. චුට්ටයි පැත්තට රවුමක් දාලා බලමු. ඕ පොල්ලකුත් කරේ තියන් යනවා දඹුල්ලේ අක්කා. දඹුල්ලේ අක්කා අද නම් මුට්ටිය බින්දින්නමයි යන්නේ. දඹුල්ලේ අක්කා come on. හරි දෙන්නයි යන්නේ. දඹුල්ලේ අක්කා නම් මුට්ටිය බින්දින්නයි යන්නේ. හැමදේම ගොඩක් සතුටින් ඇවිල්ලා ඉන්නවා අද අවුරුදු උත්සවයට. ඉතින් ගොඩක් හොඳයි මේ වගේ අවුරුදු උත්සව සංවිධානය කරපු එක ගැන මේ සියලු දෙනාම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඉස්සරලාම. හරි ගැහුවා මුට්ටිය නදා චුට්ට ඉස්සරහක්කේ. හරි 99 බිවුරා මුට්ටිය. ජයවා. ඊගාවට එනවා එක්කෙනෙක්. තවත් එක්කෙනෙක් එනවා. අය නම් ගහනවා කෙලින්ම එනවා. අපි බලමු කොයි විදිහට එන්නේ කියලා. එයා නම් මෙතෙන්ට කලින් ඇවිල්ලා ප්‍රැක්ටිස් කරලා තියෙනවා වගේ. එළිය මුට්ටිය ගාවටම ඇවිල්ලා. සංවිධායක මණ්ඩලයෙන් ඉන්නේ අය. උඩ බලන්න බෑ උඩ බලන්න තහනම්. අයියෝ පව් ආපහු එක්කන් යනවාද? ආපහු එක්ක යනවා ගිහිල්ලා ආයෙත් තියනවා කමන්නේ. පොල්ලෙන් ගහයිද දන්නේ අයියට ඔළුව පැලෙන්න. ඒ තරම් තරහින් වගේ නම් ඉන්නේ. හරි ආයෙත් වෙනවා අතාරින්න නරකයි නංගි. ඔහොම යන් ඔහොමෙන්ද. හරි ගැහුවා හොඳයි ජයග්‍රහණය කරා. යා තමා හරි මුට්ටිය බින්දේ අම්මට සිරි නිල් පාට. එයාගේ සුදු ට්‍රවුසර් එකත් නිල් පාට වෙලා දුවනවා. එයා කෙලින්ම යනවා. එහා පැත්තේ වොෂරූම් එක තියෙනවා. කෙලින්ම මෙතෙන් වගේ යන්නේ. ඊළඟට අලියට ඇහැ තියන්න. චූටි දුවක් කීගාවට යන අලියට ඇහැ තියන්න. වයින් කරු චූටි බෝනික් එක්ක වගේ බලන්න යන විදිය. හරි යාරන් තියන්න යන්නේ කොයිද යන්නේ. හරි අලියාගේ බඩ ලකුණු කරේ යා.
අලියට හැකපියේ තරගය කුඩා දරුවන් වෙනුවෙන් තවත් සුළුමහතක් අපි ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා. ඒ සඳහා සහභාගී නොකරපු නොවුණු දරුවෙක් සිටිනා දෙමාපියන්ගෙන් මයිල්ලා සිටිනවා නැති ඉක්මනින් අලියට හැකපියේ තරගයේ සමුදායයෙන් කරගෙන ඉන්න ඒක ගිහිල්ලා එයාලත් එක්ක ඒ තරගයේ සහභාගී වෙන ලෙස. ඉතින් අනතුරුව අපි වැඩිහිටියන් වෙනුවෙන් අලියට හැකපියේ තරගය විවෘත කරනවා. ඒ සඳහා ඔබ සහභාගී වන්නට පුළුවන් දේශ තරගය අලියට හැකපියේ තරගයේ අද අවුරුදු උත්සවයේ විශේෂිත දෙයක් තමයි දවල් කෑමත් ආපු අයට ඔක්කොටම දෙනවා ලන්ච් එක ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් වැඩ තරඟ ඔක්කොම නවත්තලා කට්ටියට දැන් ලන්ච් එක දෙනවා. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපි තෑන්ක්ස් කරන්න ඕන සිංගප්පූර් සිංහල බුද්දිස්ට් සොසයිටි and ධම්මගාවිසි ෆවුන්ඩේෂන් මෙයාලට තෑන්ක්ස් කරන්න ඕන. මෙයාලා තමයි මේ අවුරුදු උත්සවයේ සංවිධානය කරේ. ඉතින් මේ හැම දෙයක්ම ඒ වගේ ලන්ච් එක ඊගාට ටී බ්‍රේක් එකක් තියෙනවා හවසට මේ හැම දෙයක්ම සංවිධානය කරලා තියෙනවා මෙයාලා. ඉතින් ඇත්තටම ගොඩක් ස්තුතියි. ඒ වගේම හැමදේනම ගොඩක් සතුටුපත් වෙනවා අද දවසේ. ලංකාවෙන් ඈත් වෙලා විදේශ රටක සිංගප්පූරුවේ තනිව ඉද්දි ඉතින් මේ වගේ දෙයක් සංවිධානය කරපු එක ගැන නාන්තරයන් පිළිවෙලක් කරන වාස් කරන තමයි මේ කොට යන්න ඕනේ. එතකොට නිකන් ගමන් කරනවා නම් ඒකත් අරගෙන ඉවත් වීමේ ඒකක් වෙනවා. ඒ නිසා සතර බුද්ධ වෙනවා ආදී ඒ වගේම මේ තරගයේ අවුරුද්දේ ඉතින් අද බක්මහුල්ලේ තවත් විනෝදාත්මක ක්‍රීඩාවක් තමයි සංගීත පුටු තරඟය. ඉතින් සංගීත පුටු තරඟයට ඉන්න සෑහෙන කට්ටියක් සහභාගී වෙලා ඉන්නවා. හැමදේනම ජයග්‍රහණය කිරීම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් අපි බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා. ඒ වගේම අද දවසේ ටිකක් අයහපත් කාලගුණයක් තියෙන්නේ. වර්ෂාව එකපාරක් වැටුණා. ඉතින් අපි බලමු වැහි බරගතියක් තියෙනවා. ඉතින් මොනවා වෙයිද කියලා. ඉතින් සංගීත පුටු තරඟය ආකාරයෙන් ඇදී යනවා. යාන්තම් පොද ආවා. ඉතින් මම අපි ඇතුළට ආවා. දැන් වැහි පොදේ තමයි මෙයාලා මේ යන්නේ. සංගීත පුටු තරඟයේ තියන්නේ කරන්න දෙයක් නැහැ කට්ටියට. ඉතින් ඉඳ වෙනවා වැස්සේ හරි. අපි බලමු දැන් මෙයාලා මේ තාලෙට යනවා වැහි පොදේ. අද නම් නාන්න වෙනවා කට්ටියට.
යන්තම් වෙහි පොදක් තියෙනවා. ඉතින් ටිකෙන් ටික එකින් එක්කෙනා අඩු වෙනවා. තරගෙන් ඉවත් වීගෙන යනවා. අයියා සමහර ආදරේටද මන් දන්නවා ඩෙක්කෙත් ඉඳ ගන්නවා. ඉතින් තරගේ අලුත් මුහුණුවරකට ඇවිත් තියෙනවා. හැම දෙනාම වැස්ස නාලා නටලා මඩ ගාගෙන ඉතින් මේ ඇත්තට වෙන ෆන් එකේ සංගීත පුරු තරඟේ ඉන්නවා. ඇත්තට මේ සතුටුයි හැවටම. අපි බලමු කවුද දිනන්නේ කියලා. ඔක්කොම ඉන්නේ ගර්ල්ස්ලා ඉන්නේ. බොයිස්ලා ඔක්කොම අයින් වෙලා. එයාලා පෙරදිලා. කෙල්ලෝ තමයි දැන් රන් කරන්නේ. හොඳට වහිනවා. වැස්ස කියලා තැරලා නැහැ. කෙල්ලෝ ටික හොඳට වැස්සේ නට නානවා. තරඟ දිනන කෙනාට ෂැම්පු දෙන්නේ ෂැම්පු බෝතලයක් කියලා නාගන්න කියලා. 4 දිනක් ඉතුරුලා ඉන්නවා. අන්න එක්කෙනෙක් අයින් වුණා. එක්කෙනයි ඔව් 3 දිනක් ඉතුරුනා. බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා. ඇත්තට හැම දිනම සතුටින් ඉන්නවා. මේක තමයි වෙන්න ඕන. ඉතින් ශ්‍රී ලංකාවෙන් දුර බැහැර ඈත ඇවිල්ලා ඉතින් සතුට කියන වෙලේ හැම වෙලාවෙම නැහැ. දෙන්නයි කෙනෙක් ගියා දෙන්නෙක් ඉතුරුනා. බලමු කවුද දුක විඳ ගන්න ජයග්‍රාහකව කියලා. සමරු හොඳ වැස්සේ නටනවා. ඉස්සර පොඩි කාලේ වැස්සේ තිමි නෑවන් පස්සේ මං හිතන්නේ නානවම දුක කට්ටිය. බලමු කවුද දිනන්නේ කියලා. එයාලා ගණන් නම් මන් දන්නේ නැහැ. ඔව් හරි දිනුවා රයිට් රයිට්. ඉතින් ඊගාවට දැන් තියෙනවා පොල් ගෑම. එළියේ පට්ට වැස්ස වයින් හින්දා ඔක්කොම තරඟ ටික දැන් මේ ඇතුලේ තමයි තියන්න වෙලා තියෙන්නේ. බලමු පොල් ගාන එකත් ගත්තා ඇතුලට. වැස්ස හින්දා තරඟ නවත්තන්න බෑ. නුඹත් තරඟ තියෙන තව ඉවර කරන්නත් කට්ටිය සෙට්ලා ඉන්නවා පොල් ගාන්න. පටන් ගත්තා. අධ්‍යාපික කට්ටිය බලාගෙන නැහැ හිතේ. හොඳයි ලා මේ සිංගප්පූරුවල නම් ඉතින් මේ වගේ පොල් ගන්න නැහැ. ලංකාවේ ගාපු වගේ එක්ස්පීරියන්ස් තමයි ඉතින්. මේ කට්ටිය වැඩේ කරන් යනවා. ඉතින් ඊගාවට තියෙනවා පොල්ලතු ඉවීමේ තරඟය. හොඳයි කට්ටිය වියාගෙන යනවා. පොල්ලතුත් ඉතින් පන්සලවත්තෙන් තමයි හදාගත්තේ. අපි සංවිධායක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා මේ හැම දෙයක්ම පහසුකම් සපයපු එකට. බලමු කවුද දිනන්නේ කියලා. හරි තවත් කට්ටියක් එහා පැත්තේ ඉන්න යන් චුට්ටක් එහා පැත්තට බලන්න. අපේ රෝහණ කොල්ලෝ එකයි ඉන්නේ. අනිත් අය ඔක්කොම කෙල්ලෝ. බලමු කොල්ලද දිනන්නේ කෙල්ලෝද දිනන්නේ කියලා. හරි මෙන්න පළවෙනි ස්ථාන ජයග්‍රාහිකාව මෙයා පළවෙනියා. ඉතින් ඊගාවට හැන්දමත් දෙහි ගෙඩිය තියාගෙන යන්නේ තරඟේ තියෙන්නේ. දැන් වැස්ස පායලා තියෙනවා කට්ටිය එළියට ආවා. ඉතින් මේ මෙතන චුට්ටක් ඉඩ පහසුව මදි හින්දා ටීම් දෙකකට හදලා තරඟේ තියන්න වෙලා තියෙන්නේ. දැන් ටීම් දෙකකට අරන් තියෙනවා. අපි බලමු කවුද දිනන්නේ කියලා. ඉතින් කට්ටිය හුඟක් උද්‍යෝගයෙන් ඇවිල්ලා ඉන්නවා තරඟෙට. හැන්දේ දෙහිගෙඩිය ගෙනියන්න තියෙන්නේ. මෙතේ සිංගප්පූරු වල ඉන්න ශ්‍රී ලංකාවේ හුඟ දෙනෙක් ඇවිල්ලා ඉන්නවද තරඟෙට. ඔය පටන් ගත්තා. පළවෙනි ටීම් එක යනවා. දැන් පටන් ගත්තා මාරිකෑම තරඟේ.
බලමු කට්ටිය කොහොමද මාරි කන්න කියලා. නල්ලේ තියන්න ඕනේ මාරි නල්ලේ තියලා හොල කෙලින්ම කට ගාවට ගන්න ඕනේ. කොහොමද? හරි දීවා මෙයාලා නම් hina වෙ ඉන්නවා. ඔබේ මේ කට්ටිය කනවා මාරි. ඒ තරංගේ පැත්තේ තියලා සෙට් වෙලා මාරි කනවා. මාරි කන්න නෙන්න කියලා තියෙන්නේ යාර. හරි මොන්දි හරි. යාත් හොඳයි නාරි ගිහිල්ලා පළවෙනියා. දැන් පටන් ගත්තා චූටි බබාලාගේ ගෝනි රේස්. මේ උගක් චූටි බබාලා සෙට් වෙන්න එනවා වැඩි වගේ එනවා. හරි එනවා. ඔව් ආවා. තව එනවා කට්ටිය එනවා. තව එනවා. එයාට තාම ඉන්නවා. එයා තාම මේ ගෝනිට බහිනවා වගේ. එයාත් උත්සාහගෙන ඉනවා. හරි දිනුවා. එයා තමයි පළවෙනි දැන් ලොකු බබාලාගේ ගෝනි රේස්. හරි පටන් ගත්තා. එයාලා ටීම් දෙකකට ඉන්නේ. මොකද කට්ටිය වැඩි හින්දා. මෙන්න එක්කෙනෙක් එනවා කඩාගෙන. හරි ආවා වැටුණාද දැනේ. හරි යානම් කප්පේ ගහයි වගේ. කට්ටියට හෙට තමයි අමාරු. මොකද මේ අද දුවලා පැනලා කාලෙකින්නේ. හෙට තමයි අංගපතට දෙන්නේ. ඔය ඊගාව සෙට් එක ඊගාව සෙට් එකත් යනවා. අවසාන වටය පටන් ගත්තා. අපි බලමු කවුද දිනන්නේ කියලා. ඔව් පළවෙනි පළවෙනි ආවා. පැටුණාද නැනේ කවුරු? නෑ අයියෝ. පට්ටාතලේක. ඊගාට ජවය බලය ශක්තිය කොට්ටා පොරේ. ඉතින් guys අද දවස පුරාම බක්මහොල්ල පැවැත්වුණ ඉතා සාර්ථක විදිහට සියලු දෙනාම සතුටු වුණා.
ඉතින් සමගියෙන් වැඩ කටයුතු කරා. ඉතින් තෑන්ක්ස් ධම්මගවේසී සිංගප්පූරු බුද්ධ සොසයිටියේ සියලු දෙනාටම සහාය දැක්වූ සියලු දෙනාටම. ඉතින් ඔයාලා කිරුළු කැලුම් වීඩියෝවත් එක්ක එකතු වෙන්නේ නැති කියලා හිතනවා. ඔයාලා වීඩියෝ බලලා සතුටු වුණා නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඔයා තවමත් කිරුළු කැලුම් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ වලින් අපි නිතරම හම්බෙමු. සිංගප්පූරු වල තියෙන හැම දෙයක්ම මම වීඩියෝ දාලා තියෙනවා. ඔයාලට පරණ වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් උදා වූ සිංහල අලුත් අවුරුද්ද වල සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කිරුළු කැලුම් තුලින් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.